Hi guys, සුබ දවසක්. Welcome to my YouTube channel SL Travel Guide. ඉතින් ඔන්න අද ලස්සන වීඩියෝ එකක් අරන් ආවා ඔයාලා වෙනුවෙන්ම. ඉතින් අම්මගේ සුන්දර මතකත් එක්ක ඉතින් මෙන්න අනුරාධපුරේ ඉඳන් අපු මගේ අම්මව එක්කගෙන අපි ගියා හල්ස්ටඩ් කියන ඕස්ට්‍රියාවේ තියෙන ලස්සනම සිටි එකක් බලන්න. මෙතන තියෙන විශේෂත්වය තමයි ළමයි මේක හරිම සුන්දර ලස්සන ස්වාභාවික පරිසරයෙන් යුත් කඳු පන්ති වලින් යුත් ලස්සනම ලස්සන ගමක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ ගමේ සුන්දරත්වය කොච්චරද කියනවා නම් මෙතෙන් ලෝකේ විවිධ රටවල් වලින් සංචාරකයෝ පැමිණෙනවා බලන්න. ඉතින් මම අම්මවත් එක්කගෙන ගියා අනුරාධපුරේ ඉඳලා ආපු මගේ අම්මට වෙනස්ම අත්දැකීමක් දෙන්න. ඉතින් ඒ අත්දැකීමත් එක්ක අද අම්මා හරිම සතුටින් ඉන්නේ. ඉතින් මම අම්මව එක්කගෙන යනවා මේ හැමතැනම පෙන්වන්න. ඒ පෙන්වන්න යන ගමනේ එක්තරා නවාතැන්පලක් තමයි ඕස්ට්‍රියාවේ හල්ස්ටඩ් කියලා අපි නැවතුනේ. ඉතින් මෙතන අම්මා හරිම කැමති වුණා. ඒ වගේම තමයි මේ බලන්න මෙතන තියෙන මේ කඳු පන්තිය සහ මෙතන තියෙන ලස්සන ලේක් එකක් ළමයි. මේ ලේක් එකේ අපිට ඕන නම් පුළුවන් බෝට් එකක් අරගෙන අපිටම මේ ලේක් එක වටේ රවුමක් යන්න. එහෙමත් නැත්නම් විශේෂයෙන් මේක කියන්න ඕනේ මේ ගහ යවලා තියෙන මේක මේ ෆෙයාස් ගහක්. ඉතින් මේ ගහ මේ ගෙදර බිත්තියේ තමයි යන්න හදලා තියෙන්නේ. මේකේ ගෙඩි හුඟක් තිබුණා ඒ වෙලාවෙත්. මේ ඔයාලට පේනවා ඇති ඒකේ තියෙන ගෙඩි බල්බ් දාලා වගේ. ඉතින් අම්මා හරිම ආස වුණා මේ වගේ ගස් මේ වගේ පළතුරු ගස් වලට. මොකද එයා අනුරාධපුරේ හැදුන කෙනෙක් විදියට එයා ආසයි ස්වභාව ධර්මයට. ඉතින් අම්මා ඒකේ ලස්සනත් බලාගෙන යනින් ගිහින් මං හැම වෙලාවෙම අම්මව වීඩියෝ කරා. මොකද අම්මට සුන්දර මතකයක් දෙන්න. ඉතින් මේ මතකය අම්මට සෑහෙන වටිනවා කවදා හරි දවසක. මොකද අපේ අම්මලා ජීවත් වෙලා තියෙන්නේ ගම්වල ළමයි. ඉතින් ගමක ජීවත් වෙන කෙනෙක්ට යුරෝපයේ සුන්දරත්වය පෙන්නනවා කියන්නේ ඒක යාට හරිම වටින දෙයක්. ඉතින් මට කියන්න ඕනේ ඔයාලගේ අම්මලාට දෙන්න පුළුවන් සතුට හැමදේම දෙන්න. ඒ වගේම තමයි තමන්ගේ ආදරණීය තාත්තට. ඉතින් මේ මගේ බිරිඳ දුලිකා ඉතින් අම්මා ආසයි මේ බෑග්ස් වලට අම්මට බෑග් එකක් අරන් දුන්නා. ඉතින් එනින් ගමන් ඉතින් අම්මා ආස වුණා මේ හැම දෙයකම. ඉතින් අම්මට වෙනස් අත්දැකීමක් වුණා. මේ හැමදේම ළමයි. ඉතින් අම්මා හරිම සතුටෙන් මේ ගමන අපිත් එක්ක රවුම් ගහලා වටේම ගිහින් ලස්සන දේවල් බලලා ලස්සන රස කෑම කාලා අම්මා හරිම සතුටින් තමයි මේ දවස් ටික ගත කළේ මාත් එක්ක. ඉතින් තව දෙයක් කියන්න ඕන ඔයාලට. ඒ මොකක්ද දන්නවද? මෙන්න මේ සිටි එක මැද්දේ තියෙන මෙන්න මේ ඒරියා එක මේ හරිම ලස්සන තැනක්. මෙතන බලන්න මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය. මේක හරිම ලස්සනයි. සහ මෙතන මේ නිවාසවල තියෙන ආකෘතිය බලන්න. පිටිපසින් තියෙන ලස්සන කඳු පන්තියක්. ඒ වගේම තමයි මේ මැදම යන මේ ලස්සනට මේ ගෙවල් හදාගෙන තියෙනවා. ඇත්තටම මේවා රෙසිඩන්ට්ස්. මේ වගේ මිනිස්සු ජීවත් වෙනවා. මේක පුංචි ගමක් කිව්වොත් නිවැරදි. ඉතින් ඔයාලත් කවදා හරි දවසක ඕස්ට්‍රියාවට එනවනම් අනිවාර්යෙන් හල්ස්ටඩ් යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට විස්තර ඕන නම් අපේ YouTube channel එක යටින් comment කරන්න. මම ඔයාලට අනිවාර්යෙන් විස්තර දෙනවා. ඒ වගේම තමයි තමන්ගේ අම්මත් එක්ක තාත්තත් එක්ක පිටරට ටුවර් එකක් යනවා නම් අනිවාර්යෙන්ම අවශ්‍ය ඉන්ෆෝමේෂන් තියෙනවා නම් අපිට කියන්න. අපිට ලියන්න. අපි ඔයාලට අවශ්‍ය ඉන්ෆෝමේෂන් ලබා දෙනවා. ඉතින් මේ බලන්න ළමයි අපේ අම්මා මේ සුන්දරත්වය විඳින විදිහ. එහෙමනම් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයි වීඩියෝ එකකින් හමු වෙමු. SL Travel Guide. ඔන්න දුලි ආප්ප හැදුවා. ඉතින් දුලි ටැලන්ට් ආප්ප හදන්න අම්මට ආප්ප හදලා දෙන්න හදන්නේ අපි උණුනේ. මේ ලස්සන ගඟක් අයිනේ වැවක් අයිනේ මෙන්න. මල්ලි ඉතින් මේ දුලි ආප්ප හැදුවා. කියන්නේ අපේ මෙන්න ලස්සන ආප්පයක්. හරි ලස්සනයි පිළිවෙලයි. දැක්කනේ ආප්ප හදන එක අමාරු නෑ. ආප්ප හදන්න ඉගෙන ගන්න ඕන නම් මෙන්න අපේ ආප්ප බාසුන්නේ. ආප්ප හදන්න මේ හරි ටැලන්ට්. ඉතින් අපි මෙන්න හරිම ලේසි ආප්ප හදන එක. මේක ඒ තරම් අමාරු උගක් අයගෙන ආප්ප හදන්න අමාරුයි ගැලවෙන්නේ නෑ. අර මේ කියලා අපි ටක් ගාලා ගැලවෙනවා. අතෙන් උනත් ගන්න පුළුවන් මේම. මේ බලන්න මෙතන. ඉතින් ඒකින්ද ෆ්‍රෙෂ් ආප්ප අම්මට මෙන්න පළවෙනි ආප්පේ අම්මට
අම්මා දාගන්න කට්ට සම්බර. ටුටුට දෙනවා පින්ඩංග අපේ. ඇති අපේ හොඳ ටුටුට නේද ටුටු? ඊළඟ අපි ටුටුට කට්ට සම්බර කන්න එපා පුතේ.